සෝමදාස මාමගේ මළගෙවල් දවස්වල හවස 7 වෙනකොට ගමේ අපි එතන කටයුතු සියල්ලම හනිහනිකට අහවරක් කරන්න උනේ මළගෙදර බණ දේශනාවට. දැන් බොහෝම ළඟ හන්දයි. ඒ දවසේ මළගෙදර ආලෝකකරණය සඳහා ෆෑෂර් ලයිට් වගේම ජෙනිය බාර වෙලා තිබුණේ අපේ ගමේ රේමන් මාමටයි. ජෙනියට ගෙනාව පෙට්‍රෝල් කල්තියාම මල් ලෑස්ති කරලා තිබ්බේ හදිසියේ හරි ජෙනිය නැවතුනොත් නැවත පෙට්‍රෝල් වක්කර හෝ ඒ යාන්තමින් පණගන්වා ගැනීමටයි. මළගෙදර වටේට එල්ලා තියෙන ගොක් සැරසිලි ඒ දවසේ තිබ්බ දාරාණි පාත සුළඟත් එක්ක හයියෙන් එහාට මෙහාට පාත් වෙනවා දැක්ක අපේ රේමන් මාමා වැස්සක් අතළඟ පාත් වෙයිදෑ කියලා මාත් එක්ක කයියක් ගහගෙන බුලත් විටක් හප කරමින් ඉද්දී අපේ අම්මා උන්දට තේ එකක් ඇල්ලුවත් ඒක ප්‍රතික්ෂේප කළේ රේමන් මාමගේ කටේ බුලත් කියලා හන්දයි. මේ අස්සේ ඔන්න හාහා පුරා කියලා පින්වන්ත හැඟීමක් ඉස්මතු කොරාන අපේ නායක හාමුදුරුවෝ බණ කතාවකට වැඩම කළා. ගමේ මිනිස්සු වගේම ගේ එක් මායමකට වේ ඉන්නා රේමන් මාමත් එයා ඉඳගෙන හිටිය පුටුවෙන් හනිකට නැගිට ගත්තේ උන්වහන්සේට ගෞරව දැක්වීමටයි. ඔන්න ඉතින් සුදු පිරුවටේලු පින්වන්ත ආසනයේ හිඳගත් අපේ හාමුදුරුවන් හොඳයි සියලු දෙනාම සාදුකාරයක් දෙන්න කියලා බණ දේශනාව ආරම්භ කළා. මේ අතරේ ඔන්න අපිට එහා පැත්තේ ඕමි සෙල්ලම් කරන මාමල කට්ටියක් ඉත්තෑමස් ගෙනල්ලා පොඩි අඩියක් සප්පායක් වෙනවා. ඒකෙන් ඩිංගක් උන්දෙලා අපේ රේමන් මාමට ගෙනල්ලා කන්න දීලා දැන් එයයිට බඩේ රුජාවක් හැදිලා. අන්න ඒ හන්දා ගේ පැත්තට ගොහිල්ල එන්නම් කියලා එතකන් මාව එතන වාඩි කරලා බුලත් හෙප්පුවත් මගේ ඔඩොක්කුවේ තියලා එයාගේ සරම කැහැපොට ගහගෙන හයියෙන් අඩි 2-3 උඩින් තියලා ඈත කළුවරේම රේමන් මාම ගෙදර ගියා. අපේ හාමුදුරුවන් බණ කතාව හවරක් කරලා නැවත වැඩම කළත් රේමන් මාමනා තාමත් එන පාටක් නැහැ. මේ වෙලාවේ ජෙනියට දාලා තිබ්බ පෙට්‍රෝල් ඉවර වෙන්න බොහෝම ආසන්නයි. ඒ හන්දම එතනින් පෙට්‍රෝල් තියලා තිබ්බ ගේ කුස්සි කෑල්ලට ඉක්මනින්ම ගිහිල්ලා පෙට්‍රෝල් බෝතලේ ගන්න යද්දී කරුමෙට වාගේ ඔන්න එක පාරටම කළු පාට බලල් නාම්බෙක් බෝතලේ තිබ්බ පෙට්‍රෝල් සියරම වාගේ බිමහලා දාලා ඒව තව ඉව කරලත් බලනවා. හොඳටෝම තරහ ගිය මං අපේ අම්මට කතා කළා. අම්මේ අපොයි මේ මොකෙද්ද අපේ හොඳටෝම කළුවරේ පුතේ දැන් මොනා කරන්න දම්මේ මේකට යන්න තැනක් තිබුණෙම නැද්ද මේක අස්සෙම ළඟින් ආවේ. අනේ අම්මපා මං කොහොමද ආයෙත් මේ කළුවරේ හන්දියටවත් යන්නේ. බාප්පටවත් කීවොත් නරකද පුතේ. බාප්පට අන්න දිඹුල් ගහයට හොඳටම පැලෙනවා. මිනිහත් කළුවරේ පුතේ මේ මිනිස්සයාගේ අවසාන දවසෙත් අපිට කළුවරේ තියන්න බෑ. මොනා කරන්නද ජෙනිය ගාව කළුව තියලා දැම්ම හන්දියට බයිසිකලේ පා ගන්ට වෙනවා. මේ තනියම දිතින් යන්ට හදන්නේ
මට තනියක් නෑ අම්මේ. මං විගහට ගිහින් එන්නම්. රත්නත්තරේ පිහිටයි. ප්‍රවේශමෙන් ගිහින් වරෙන්. ඉක්මන් කරලා ජෙනිය ගාවින් කලුව තියලා ගෙදර පිළිකන්නේ හේතු කරලා තිබ්බ බයිසිකලයට නැග්ගමං. අපේ දිඹුල් ගහ පහු කරගෙන ඉස්සරහට යද්දී රේමන් මාමට ඉත්තේ මස් දුන්න. මාමලාගෙන් එක්කෙනෙක් මට කතා කරලා කිව්වේ, කොල්ලෝ මේ මොකෝ කළුවර? ජෙනිය අන්න එකේ තෙල් නෑ. හත්ති ලව්වයි. ඔහොම ඩිංගක් ඉදින්කෝ. ඇයි මාමේ? අනේ කොල්ලෝ දැන් ඔබ කොහෙද කඩේද යන්නේ? ඔව් හන්දියට යන්නේ. මේ කොල්ලෝ හන්දියේ තෝමස්ගේ කඩෙන් කොත්තුවක් අරන් වරෙන්කෝ. මං සල්ලි දෙන්න. මේ පිස්සුදු මාමේ. කොත්තු දානකල් මට එතෙන්ට වෙලා ඉන්න පුළුව නෑ. මේ මිනිස්සු සේරෝම කළුවරේ. හරි බං. ඔය එතකල් ටෝච් ගහන් ඉන්න ඇතේ. පුළුවන් ඉක්මනට වරෙන්කෝ. ඉක්මනට යම. අනේ මන් දන්නේ අප්පා ඔයාලත්. මේ කොල්ලෝ ඌරුමස් කොත්තුවක් හා කෑලි කපන්න පුළුවන් බින් කළුවරේම. මං බයිසිකලේ ටෝච් එක දල්වාන ඉස්සරහට යද්දී තනි මැද්දේ තිබුණේ මගේ ටෝච් එළියෙන් ආලෝකමත් වුණ පුංචිම පුංචි රවුම් ආලෝක පුංචියක් පමණයි. මල ගෙදර මිනිස්සු ගැන හිතලා රෑ ගිනි කරුවලේම හන්දියට ගිය මං කඩේකින් පොඩි පෙට්‍රෝල් කෑන්නේකුත් පිටිපස්සේ ලැගේජ් එකේ ගහන පේ භාගයක් විතර තෝමස් මාමගේ කඩේ ළඟ චාටර් කාලා ඌරුමස් කොත්තුවකුත් අරගෙන shopping එක දාගෙන අතේ එල්ලාන ආයෙත් අපේ ගෙවල් පැත්තට යද්දී හරියටම රෑ 12 පහුවෙලා පේ කාලක් විතර ගිහිල්ලා හන්දේ එලියක්වත් වැටෙන්නේ නැති ඒ මූසල අඩිපාරෙන් හන්දියට ආව මං ආපස්සට යද්දී කුඹුක් ගහක් අයිනේ තිබ්බ පොඩි බෝකු කැටයක කවුදෝ කළු උසමිනියෙක් ඉඳගෙන ඉන්නවා. මම මගේ ඇස් දෙකටම දැක්කා. පොඩ්ඩක් හිත ගැස්සිලා ආයෙත් හන්දියට යන්න බයිසිකලේ අඩියක් දෙකක් පස්සට ගත්තත් මලගෙදර මිනිස්සු ගැන හිතලා හයියෙන් අර වචනයක් කියාන බෝක්කුව පැත්ත නොබලා එහා මායිමේ වෙල්යාය දිහා බලාගෙන ටික දුරක් යනකල් කකුල් දෙකට වැඳලා බයිසිකලේ හයියෙන් පෑගුවා. හිතේ පොඩි ගැස්සීමක් ඒ වෙලාවේ තදින්ම දැනෙන්න ගත්තත් ඔන්න මගේ හිතට පොඩි සහනයක් වෙලා හන්දියට ගාටන මදුරුවා බයික් පොඩ්ඩක් කණාමැදිරි එලියක් දාගෙන බෝක්කුව ඉස්සරහට එනවා. ටිකක් අයිනකට කරලා බයික් එක නැවැත්තුව උන්දේ මගෙන් ඇහුවේ, මලේ අර සෝමදාස ගොයියගේ මලගෙවල් එහෙම මේ හරියද? ඔව් අයියේ. මේ ඔයා කවුද? මගේ අප්පොච්චා කොළඹ හෝටලයක සිකියුරිටි වැඩ කොලේ. සෝමදාස උන්දෙත් එක්කෝම තමා. ඉතින් අපේ අප්පොච්චා ඔත්පල වෙලා හන්දා සෝමදාස ගොයියා මැරුණාය කියන මේ ආරංචියට තමා තකහණියක්ම හොයානා. ඒත් ඉතින් රවුම් ගැහුවා ඔහෙ නෑ. හොඳ වෙලාවට මට මේ මලය හම්බ වුණේ. මේ මලයා උන්දගේ කවුද? ඒ මගේ ලොකු අප්පච්චි. ඒක හොඳා. එහෙනම් මලේ මට පාර කිව්වා නම්
ඔහොම ඉස්සරහට ගිහිල්ලා සේදමාවතෙන් දකුණු පැත්තට හැරෙන්න. එතකොටම මලගේ යන් මාත් එහෙ තමයි යන්නේ. අනේ මලේ මට මොකවත් මලගෙට ගන්නත් බැරි වුණා. මලගේ බලාන ගොහිල්ලා ආයෙත් මොනාම හරි යන්න අම්මත් එක්කම එන්නයි යුන්නේ. මම මොනා හරි විගහට ගොහින් හන්දියෙන් යන්න එන්න. අනේ ඕන්නේ අයියේ. ආපෝ ඉතින් එහෙම පුළුවනේ. මලයා යන්ට මං සුනංගු නොවී ඉස්මං කරලා එන්න. එහෙම කියලා ඒ මිනිස්සයා හන්දිය පැත්තට ගියා. කවුරු කොහොම මේ වෙලාවේ මාත් එක්ක කතා කළත් මගේ හිතේ මීදුම් මලාවක් වාගේ කැරකි කැරකි තිබ්බේ. අර බෝක්කුව උඩ වාඩි වෙලා හිටිය මිනිස්සයා කවුද කියන එකම ප්‍රශ්නයයි. ඉතින් ඔහොම ටිකෙන් ටික බයිසිකලේ ගාටමින් ඉස්සරහට යද්දී එකපාරටම අර කොත්තුව එල්ලා තිබ්බ බයිසිකල් හැන්ඩල් එක පැත්තෙන් කවුරුම හරි මගේ බයිසිකලේ හයියෙන් නැද්දා. ඇත්තමයි ඒ වෙලාවේ මාව හොම්බෙන් ගිහිල්ලා අන්දුම් කුන්දුම් වෙලා යාන්තමින් වාගේ මගේ ඔලු කට්ට කුඩු නොවී බේරුණා. මං හැබැයි බයිසිකලේ නම් අතෑරී නෑ. මගේ පැත්තට මං බයිසිකලේ හයියෙන් නැද්දා. ඒත් අනිත් පැත්තෙනුත් කළු පාට දිග හොම්බක් තියෙන උස කෙනෙක් මං මගේම ලැගේජ් එකෙන් හයියෙන් නැද්දා. ඔහොම දිගටම නොනවත්වාම සිද්ධ වෙද්දී මගේ හිතට ආව බයත් එක්කම මනුස්සෙක් බීගත්තාම කියන රසවැලක් හයියෙන් කියාන බයිසිකලේ වගේම හන්දියෙන් ගෙනාව දේවල් එතනම දාලා කට්ට කරුවලේම යන පැත්තක්වත් මතක නැතිව ඔහේ දිව්වා. අන්තිමට මට සිහියෙද්දී මං හිටියේ මල ගෙදර ජෙනිය ළඟ ලොකු පුටුවක වාඩි වෙලා. මල ගෙදර හැමෝම මගේ වටේට වට වෙලා. ඒත් මට කිසිම දෙයක් මතක නෑ. එදා සිද්ධ වුණ දේ මතක් වෙද්දී මේ දැනුත් මගේ ඇඟේ ලේ ටික රත් වෙලා යනවා.